ආයුබෝවන් සුබ දවසක් සියලු දෙනාට. ඉතින් SL Soil Story අපේ YouTube නාලිකාව වෙත ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. අද අපි ඔයාලට ගෙනාවේ වට්ටක්ක හිටවන වීඩියෝ එකක්. ඉතින් අපි අද වට්ටක්ක හිටවන්නේ බිම නෙවෙයි පැකට් වල. පැකට් වල කරන්නේ මොකද සාර්ථකයි. බිම හිටවනට වඩා මොකද බිම හිටවුවාම සාමාන්‍ය මීයොන්ගෙන් එක එක සත්තුන්ගෙන් හානි වැඩි නිසා පැකට් ක්‍රමය ඉතින් ඒ අතින් ඊට වඩා ගොඩාක් සාර්ථකයි. මොකද ඒක අපට හොඳට බලා ගන්න පුළුවන් මීයොන්ට ආරන්න කරන්න කිසිම හානියක් නැහැ. පැලවීමේ සම්භාවිතාවය වැඩි ඉතින් මේ ක්‍රමයෙන්. ඉතින් අපි මේක කරලා බලමු. ඉතින් ඉස්සෙල්ලා පැකට් වලට මෙන්න මේ විදිහට පස් පුරව ගන්න ඕන. හොඳ පස් වලින් සාමාන්‍යයෙන් අවුල් පසක් නැතුව හොඳ පසකින් මේ විදිහට පුරවගෙන පැකට් වලට මෙන්න මේ විදිහට ඉස්සෙල්ලා ඉතින් ඇට දාගෙන යන්න. දාගෙන ගිහලා ඉතින් ඔන්න ඔය විදිහට පැකට් එකේ පුට්ටක් සාමාන්‍යයෙන් ඇඟිලි පුරුකක් වගේ යටට යවලා උඩින් පස් සාමාන්‍යයෙන් දාන්න ඕන. වැලිකට අරම්මානම් තියනවා නම් ඒවා අයින් කරන්න ඕන. මොකද බීජය උඩට වර්ධනය වෙද්දී බාධාවක් නැතුව උඩට එන්න තිබ්බනම් ඉක්මනට වර්ධනය වෙන නිසා. ඉතින් මෙන්න මේ විදිහට කරගන්න ඕන. ඉතින් තව දෙයක් තමයි මේ විදිහට ඔක්කොම හිටවගෙන මල් බාල්දියක් වගේ එකක් අරගෙන මේ ඔක්කොටම වතුර දා ගන්න ඕන. හොඳට තෙමෙන්න. ඉතින් මේ තියන්නේ පැලවෙලා දවස් 3කින් වර්ධනය. සාමාන්‍යයෙන් පස්සේ උඩට හිස ඔසවලා තියන්නේ. ඉතින් මෙතනින් එහාට ශනික වර්ධනය වෙන වට්ටක්ක කියන දේ. ඉතින් පේනවනේ හොඳට වර්ධනය වෙලා තියෙනවා. කිසිම හානියක් කිසිම දෙයක් නැහැ. හොඳට වර්ධනය වෙලා තියෙනවා. හිටපු බීජ දෙකම හොඳට ලස්සනට පැලවිලා තියෙනවා. ඉතින් බිම හිටවනට වඩා පැකට් එකේ හිටවන ක්‍රමය ඇත්තටම සාර්ථකයි. ඉතින් මේ සතියක් තුල හරියටම දවස් 7කින් මේ වර්ධනය. ඉතින් දවස් 7ක් කියන්නේ දැන් මේවා හිටවන්න පුළුවන්. පැකට් එකෙන් අරගෙන බිම හිටවන්න පුළුවන් තත්ත්වයේ තියෙන්නේ. ඉතින් ඔන්න අපි සතියකින් අපි වට්ටක්ක හිටවන්න යන්නේ. ඉතින් අපි හිටවන තැනට මේ ටික ඔක්කොම අරන් යන්න ඕන. ඉතින් වට්ටක්ක පැකට් එකේ තියෙන ඇට සාමාන්‍යයෙන් හිටවන්න පැකට් 500ක් 550ක් අතර පැකට් ප්‍රමාණයක් ඕන. ඉතින් මෙන්න මේ විදිහට පැකට් එක ඉරලා මෙන්න මේ විදිහට අනිත් පැත්ත හරවලා මේ ඊටි කවරේ අයින් කරගෙන මෙන්න මේ විදිහට වලේ තියලා ඉතින් ඊට පස්සේ වටින් පස් දාන්න තමයි තියෙන්නේ. පැලේට කිසිම හානියක් වෙන්නේ නැතුව මුලෙන් ගලවන්න නැතුව ඒ විදිහටම හිටවන්න තමයි තියෙන්නේ. වටින් පස් ටික සාමාන්‍යයෙන් දාලා මහ ලොකුට තද කරන්න ඕනේ නැහැ. ඔය විදිහට හොඳටම ඇති. වල සාමාන්‍යයෙන් ජඹුරුයි නම් ඒකට පස් ටිකක් දාගන්න. මොකද වට්ටක්ක වල යට මුල් අල්ලලා තියෙනවා. ඉතින් පැකට් එකෙන් එළියට යන්න බැරි හින්දා පැකට් එකේ යඩියේ මුල් ටික රැඳෙනවා. ඔය වලට පේනවනේ. ඒ හින්දා ටිකක් සාමාන්‍යයෙන් උදැල්ලෙන් ඌර්ලා ගත්ත පස් ටිකක් වගේ යටට වැටෙන්න තියෙනවා නම් ඉතින් ඒ මුල් හොඳට අල්ල ගන්නවා. ඉතින් මේ ඔයාලට වෙන්නේ මාසයක් ඇතුළත වට්ටක්ක වල වර්ධනය. ඉතින් මේ මාසය ඇතුළත පොහොර එක මුරයක් යන්න ඕන. ඒ පොහොර මුරේ නම් මට ඔයාලට වීඩියෝ එකක් ගේන්න බැරි වුණා. ඉතින් මම දෙවෙනි පොහොර මුරේ වීඩියෝ එකක් ගන්නලා තියෙනවා. ඒ පොහොර මුරේදී මම ඔයාලට කියලා දෙන්නම් පළවෙනි පොහොර මුරේ වැටෙන්න ඕන පොහොර ප්‍රමාණය. ඉතින් අපි දෙවෙනි පොහොර මුරේ දාන්න යන්නේ. ඔයාලට පේනවා වලවලුත් කපලා තියෙන්නේ. ඉතින් ගහ ගාව ඉඳන් ඔයාලට පේනවානේ සාමාන්‍යයෙන් අඟල් දෙකක්
විතර ඉස්සරහින් තමයි අපි වල කපන්න ඕන. දෙවෙනි පොහොර මුරේදී ඉතින් පළවෙනි පොහොර මුරේදී චූටි සාමාන්‍යයෙන් පොඩි පැල තියෙන හින්දා පැලේ ළඟින්ම අඟලක් වගේ තියෙන ඉතින් වල කපන්න ඕන. වල කපලා තමයි ඉතින් පළවෙනි පොහොර මුරේ දාන්නේ. ඔය දෙවෙනි පොහොර මුරේට තමයි වල කපලා තියෙන්නේ. වට්ටකවලත් පොහොර මුරවල් දෙකයි යන්නේ. පොහොර වල ඉතින් අපි දාන්නේ එළවලු පොහොර එක තමයි වට්ටකවලට. ඉතින් වලට පේනවනේ දෙවෙනි පොහොර මුරේ ටිකක් ගොඩක් දාන්න ඕන. මොකද පැලේ ලොකු වෙලානේ තියෙන. ඉතින් ලොකු පෝෂ්‍ය ප්‍රමාණයක් ඉතින් පැලේට ඕන හින්දා අපි ගොඩක් දානවා දෙවෙනි පොහොර මුරේ. සාමාන්‍යයෙන් අපි බත් කටක් කන ගාන තමයි පැල දෙකකට අපි පොහොර දාන්නේ. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් පළවෙනි පොහොර මුරේට පොහොර වැටෙන්න ඕන ප්‍රමාණය. ඉතින් ඔන්න ඔය ගාන තමයි පළවෙනි පොහොර මුරේකට ඔන්න ඔය වගේ ප්‍රමාණයක් තමයි දාන්න ඕන. පේනවනේ. ඉතින් දෙවෙනි පොහොර මුරේදී ඊට වඩා ටිකක් වැඩි සාමාන්‍යයෙන් ලොකු දෝතක් අපි ගන්නවා. පළවෙනි පොහොර මුරේදී පොඩි ප්‍රමාණයක් අරකට වඩා සාමාන්‍යයෙන් චූටි අඩුවට තමයි අපි පළවෙනි පොහොර මුරේ දාන්නේ. තව දෙයක් තමයි ඉතින් වට්ටක පැකට් එකක් අක්කර කාලකවත් හිට වෙන්නේ. අක්කර කාලකටත් අඩුවෙන් තමයි වට්ටක පැකට් එකක් හිට වෙන්නේ. සාමාන්‍යයෙන් කොමඩු ටින් එකක් අපි වීඩියෝ එකක් මම අරන් ගිහලා තිනවා. ඉතින් ඒකේ අක්කර කාලකට එක ටින් එකයි ඉතින් වට්ටක්ක පැකට් එකක් අක්කර කාලකට අඩුවෙන් තමයි හිට වෙන්නේ. ඉතින් වට්ටක්කා ගෙඩිය හැදිලා තියෙනවා. එතකොට කඩන වීඩියෝ එකක් මම අරගෙන නැහැ. ඔයාලට ඉදිරිපත් කරන්න. ඉතින් මම වට්ටක්කා විකුණපු බිල මම ඔයාලට ඉදිරිපත් කරලා තියෙනවා වීඩියෝ එකේ අවසානයේ. ඉතින් අපි ඒකෙනුත් බලමු. සාමාන්‍යයෙන් ඉතින් වට්ටක්කා යනවා 200 ගණන්. ඉතින් මං දුන්නේ 70න් දීලත් ඉතින් මට පාඩුවක් නැහැ. මොකද මේ මාස 3යි ඒ අතර වට්ටක්කා කොමඩු එතකොට මං ගොඩක් භෝග කරපු හින්දා ඉතින් වට්ටක්කා වලිනුත් මට එකයි ගානක් තිබ්බා. ඉතින් ලොකු මහන්සියක් නැහැ. මහ ලොකු වියදමක් නැහැ. මොකද පොහොර තෙල් එතකොට බීජ පැකට් එකට ගියපු වියදම් විතරයි. ඉතින් ඔයාලට මේ තියෙන්නේ ඒ බිල තමයි වට්ටක්කා විකුණපු බිල. ඉතින් 1,18,26ක බිලක් මට වට්ටක්ක වලින් වැටුණා. මොකද වට්ටක්ක ගියේ 70න් 67න් තමයි බිල වැටෙන්නේ. මොකද කොමිස් එක 3ක් කැපෙන හින්දා. ඉතින් වට්ටක්කා 200ට 300ට යනවා. ඉතින් 200ට වගේ සෙට් වුණා නම් සාමාන්‍යයෙන් ඉතින් ලක්ෂ 2යි ගාණක් මට හම්බ වෙනවා. ඉතින් වට්ටක්ක පැකට් එකේ ගාණත් අයින් කරාම ඉතින් මට ලක්ෂක විතර ලාභයක් තියෙනවා 70න් දීලත්. ඉතින් වට්ටක්ක ගැන ඔයාලට මොනවා හරි දැනගන්න තියෙනවා නම් ඉතින් පහලින් කමෙන්ට් කරන් යන්න. ඕන දෙයක් අහන්න ඕන දෙයක් කියලා දෙන්න. ජය වේවා ඔයාලට.